ආමෙන්. ඔබ කියන්නේ තේරෙනවද? ඔබ බයයි නේද? ඔබ හැංගින කෙනෙක් නම් ඔබ බයයි. ළඟින් දෙක් කියන්නේ. එයා හැංගින කෙනෙක් නම් ඔයා බයයි කියන්නේ. ආදම් කියන්නේ මම බය වෙලා හැංගුණා. බය ආරම්භ මේ පටන් ගන්න දෙන්නද? ආමෙන්. හalleluya. ගොඩක් දේවල් වල ආරම්භය දිව්‍යයන් හොයාගන්න ඕන නම් ඔබට වෙනවා දිව්‍යයන් වහන්සේගේ වචනේ කියවා. ඔබ දේවයන් වහන්සේගේ වචනේ කියවනකොට ඔබ දැනගන්න වෙනවා ඒකේ ආරම්භය. ආමෙන්. ඕනම දෙයක්. හalleluya. බය ආකාර දෙකක් තියෙනවා. බය ආකාර දෙකක් තියෙනවා. බය ආකාර දෙකක්. උන්ට අහගන්න. පළවෙනි එක තමයි දෙවියන් වහන්සේට බය වීම. ආමෙන්. පළවෙනි එක දෙවියන් වහන්සේට බයයි. ඔබ දෙවියන් වහන්සේට ඇත්තටම බයයි. ඔව්. ඔව්. ඔය බයිබලයේ කියන ස්වාමීන් වහන්සේ කෙරෙහි බය වීම. ප්‍රඥාවෙන් පටන් ගන්න ස්වාමීන් වහන්සේ කෙරෙහි ඔබ දෙවියන් වහන්සේට ඇත්තටම බයයි. ඔව්. හැබැයි ඒ මොනවගේ බයයි? පලියේ නැත්තම් දෙවියන් වහන්සේ දඬුවම් කරයි. මේ වැරද්ද කරපු නිසා දෙවියන් වහන්සේ දඬුවම් කරයි. මේක දෙයක් කරු දෙවියන් වහන්සේ දඬුවම් කරයි. ඒකද ඔබ ඔබේ තියෙන බය? මට අවදානේ දෙන්න. ඇස් දෙක මොකද ළඟ තියෙනවා. මම ඔබේ ඇස් දෙක වලද දේශනා කරා. ආගම මම ඇස් දෙක වලද. ආමෙන්. හalleluya. මම අවසර දෙනවා හැමදාම වගේ ළඟින් එක්කනට අයින් කරගන්න. මොනවද කිව්වොත් මට කියන්න. ආමෙන්. මම මොනවද කිව්වොත් මට කියන්න. ඉඳගෙන තායිට විදෙන්න මොනවද කිව්වොත් මට කියන්න මම මේක කතා කරා. ආමෙන්. ඈ? හalleluya. දවසක දෙපැත්තම රිදෙන්න ගනි. ඔබ දෙපැත්තේ වාඩි වෙන්න. ආමෙන්. එතකොට ඔබට දැනෙන්න යනවා මම නිදාගත්තොත් නැහැ. ආමෙන්. හalleluya. දෙවනසකේ බය වෙන්නේ. හරිම වැදගත්. නැගිට කරගෙන හරිම වැදගත්. ඔබ තාත්තට බයයි. ඔබ තාත්තට බයයි. ළමයි තාත්තට බයයි. බයයි. ඇයි බයයි? තාත්තා ගහන්න නිසා. නාන්න නිසා. යරවි. තාත්තට ඔබ බයයි. හරි. ඒක ඇයිද මොකද්ද? තාත්තා ගහන නිසා හැම දෙයකම බය නිසා නෙවෙයි. දෙවියන් වහන්සේ කෙරේ බය වීම කියන මොකක්ද දන්නවද? අපි දක්වන ගරුත්වය. ගරුබිය කියලා කියන දෙයක් තියෙනවා නේද අපි? මම මගේ තාත්තට ආදරෙයි. ඒ නිසා මම යාට ගරු කරනවා. ඒ නිසා මම යාට බයයි. ආමෙන්. හalleluya. ඔබ දෙවියන් වහන්සේට ගරු කරනවා නම්, ඔබ දෙවියන් වහන්සේට ආදරෙයි නම්, ඔබ ඇත්තටම බයයි. දෙවියන් වහන්සේ. ආමෙන්. ඒක කියන්නේ ගරුබිය කියලා. දරුවේ තමන්ගේ දෙමව්පියන්ට දක්වන ආදරේ එවනත බය ඊයතුදී නෝක මෙයාලා දන්නේ නැහැ. හැබැයි ඔබට දැන් තේරෙන මොකද ඒක කියලා. ආමේන්. හරි. හalleluya මම කිව්වේ තේරෙනවද? ආමේන්. ඔබ දෙවියන්වහන්සේ බය වෙන කාරිය වැඩේ. හැබැයි පරණ ගිවිසුමේදී ඊස්ටර් සෙනග බය වුණා. දෙවියන්වහන්සේ බය වුණා. ඇත්තටම බය වුණා. ඒකට හේතුවක් තිබ්බා. බයිබලයේ කියනවා දෙවියන්වහන්සේ භයානක දෙවියන් වහන්සේගේ හස්තයට අසු වීම භයානකයි කියලා. දෙවියන් වහන්සේගේ අතට අහු වෙන එක භයානකයි කියලා. ඒකට හේතුව ඊශ්‍රායල් සෙනග පරගියුස් වෙදී අල්කිසුක පරගියුස් කියන පරගියුස් වෙදී ඊශ්‍රායල් සෙනග යම් වැරද්දක් කරොත් යාට ඒ වෙලාව දඩුවම හම්බුනා. on the spot අරගෙන on the spot අතරසාලි කියලා. ඒ කියන්නේ ඒ වෙලාවෙම අතර මුදා. ඒ වගේම තමයි ඒ වෙලාවෙම තමයි ෂොට් එක හම්බුනේ. ආමෙන්. මිනිස්සු දැනගෙන ඉන්න දෙවියන් වහන්සේලා ආදරය කරන එක. මිනිස්සු හැම තිස්සෙම පුරුදු වෙලා හිටියා නීතියකට යටත් වෙලා ඉන්න. ව්‍යවස්ථාවකට යටත් වෙලා, නීතියකට යටත් වෙලා ඉන්න. දෙවියන් වහන්සේ ඉගෙනුවා ඒක ඊට පස්සේ. දෙවියන් වහන්සේ තමයි ඉගෙනුවේ. ව්‍යවස්ථාව දීලා, නීතියක් දීලා, නීති 10ක් දීලා. මේ නීති 10ට යටත් වෙලා ඉන්න. ඇයි?
එයාලා පව් ගැන දැනන් හිටියේ නැහැ. එයාලා කොහොමද දෙවියන් වහන්සේ ආදරය කරන්නේ කියලා දැනන් හිටියේ නැහැ. එයාලා දැනන් හිටියේ දෙවි කෙනෙක් ඉන්නවා. ඊශ්‍රායල් දෙවියන් වහන්සේ ඉන්නවා. ආවේ එස දෙවියන් වහන්සේ සිද්ධ වුණා ව්‍යවස්ථාවක් දෙන්න ඒගොල්ලොම යම් නීතියකට යටත් කරලා ගෙනියන්න. ඒ නීතිය කඩුවොත් වලට දඬුවමක් තියෙනවා. තේරුණාද? ඔබ නීතිය දැනන් හිටියේ නැත්නම් ඔබ වැරද්දක් කරොත් ඒක වැරද්දක් වෙන්නේ නැහැ. ආමෙන්. පොඩිලාමේ ඉස්කෝලේ තිබිලා තියක් ගියා මොන්ටිසෝරි දරුවෝ. එයා දන්නේ නෑනේ. ඒක හොරකමක් කියලා දන්නේ අපිට දන්නේ ඒක හොරකමක් කියලා. නේද? ඒව නේද? අපි තමයි දන්නේ ඒක හොරකමක් කියලා. එයා ඒක දන්නේ නෑ. එයා ආසාවට ඒක අරන් ආවා. ඇත්තටම මේක වැරද්දක්ද? ඔව් හොරකම් කිරීම වැරද්දක්. පාපයක්. නමුත් එයා දන්නේ නෑ. ඒකට යාට දනුවම ආමෙන්. හලෙලූයා. දෙවියන් වහන්සේ භයානක දෙවියන්. කර්ම දියුසුයි. ආමෙන්. මොකද මේ වෙලාවේ වැරද්දක් කරන මේ වෙලාවේ මේකට දනුවම මුච් ඒක වෙනස් වුණා. ඒක තරක්. හලෙලූයා. 예수의 번호에 ප්‍රේමී가 උන්වහන්සේ කතා කරා. ඔයා දෙවියන් වහන්සේට ආදරේ වෙනවා ඇත්තටම දෙවියන් වහන්සේට බයයි. ඔයා ඇත්තටම පව් කරන්න බයයි. ආමෙන්. හලෙලූයා. ඇයි ඔයා ආදරේ යට? ඒකසෝ වැරදි කරන්නේ නැහැ. ආමෙන්. හලෙලූයා. මිනිස්සු පුරුදු වෙලා හිටියා දෙවියන් වහන්සේ අපි වැරදි කරනොත් දඬුවම් කරනවා ඒ නිසා අපි දෙවියන් වහන්සේ බය වී යුතුයි ඒ නිසා අපි පල්ලියේ එන්න ඕනේ ඒ නිසා අපි මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ වචනේ මේ විදිහට මේ විදිහට කරන්න ඕනේ කියලා බය වෙලා හිටියේ. ඇත්තටම අපි පල්ලියට එන්නේ බයටද? නෑ. ඒක මොකද? දෙවියන් ආදරේ නිසා. අපි ඔයා කරන හැම දෙයක්ම කරන්න ඕනේ දෙවියන් ආදරේ නිසා. ආමේන්. ඒ ආදරය ඇතුළේ තමයි බය තියෙන්නේ. ඒ ප්‍රේමය ඇතුළේ තමයි බය තියෙන්නේ. ඒ ප්‍රේමය ඇතුළේ තමයි ගරුත්වය තියෙන්නේ. ආමේන්. හලෙලූයා. මම කියන්නේ තේරෙනවද? යානන්සේ ඔයා වැරද්දක් කරා කියලා ඔයාලට ගහලා පන්නන්නේ නැහැ. තේරුණාද? ඔයා පාපයක් කරා කියලා ඔයාව ගහලා පන්නන්නේ නැහැ. ඔයාව මරලා දාන්නේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේ ආදරේ ඔයාට. හලෙලූයා. මම කියන්නේ තේරෙනවද? එතකොට දෙවියන් වහන්සේව බය වෙන්න ඕනේ. නගින එක කියන දරස් බය වෙන්න. අනිත් එක තමයි මොකද්ද? මිනිස්යාට බය වීම. මිනිස්යාට බයයිද? බයයිද? එයා මොනවා කියයිද? එයා මොනවා කරයිද දන්නේ. මේක දැනගත්තොත් මොකක් වෙයිද දන්නේ. මිනිස්යාට බයයිද? දැන් තේරෙනවද බය නෑ කිව්වට චූට්ටක් තියෙනවා පාස්ටර්. චූට්ටක් තියෙනවා. අරයා මොනවා කියයිද දන්නේ නෑ. අරයා මොනවා කරයිද දන්නේ නෑ. චූට්ටක් කියනවා. මොනුසරම බය විතුද? නෑ. නෑ. ඔබ සමහර වෙලාවට කියන දෙයක් තමයි ඔබට ජේසුස් වහන්සේ ගැන කතා කරාම ඔබට යාඥා කරලා ඔබට සූ වුණාම ඔයගෙන් අහනවා කොහෙද යන්නේ කියලා. ඔයගෙන් අහනවා කොහෙද යන්නේ? මම පල්ලියට. ඒක කිව්වොත් එයා මොනවා කියයිද දන්නේ නැහැ. එයා මොනවා කරයිද දන්නේ නැහැ. ආමෙන්. මට අපේ සිද්ධ වෙලා තියෙනවා. මම දැකලා තියෙනවා. ඒ නිසා තමයි මම එක දැනගදී මම එක දෙයක් කියනවා. ඔයාගේ ප්‍රශ්නේ තියෙනකොට, ඔයාගේ ලෙඩේ තියෙනකොට, ඒ මිනිස්සයා ආවද ඔයාට කොහොමද? ඔයාට දැන් හොඳයිද? මම පොඩ්ඩක් ඉස්පිරිතාලේ එක යන්නද? මම ඔයාලට පොඩි කෑම එකක් ගෙනත් දෙන්න කාන්ද දැන් බඩගිනි ඇතිනේ. මම බලා ගන්න දවස් දෙකක් ඔයාලට නතර වෙලා. ඒම ඔයාට කියලා දිනවද කවුරු හරි? කියලා දිනවද? නෑ. ඔයා සුවය ලබන එක ඔයාට. ආමේන්. ඔයා සමාදාන ජීවත් වෙන එක ඔයාට. ඔයා ප්‍රීතිය ජීවත් වෙන එක ඔයාට. ආමේන්.
කවුරුන් නිසා මොකටද ඒක නැති කරගන්නේ? එයාව සතුටු කරන්න ගිහිල්ලා එයා කියන දෙයට බය වෙලා ඔයාට තියෙන ජීවිතේ ඔය මුක්ති විඳින්න නැතුව එයා නිසා ඔය ජීවිතේ නැති කරගන්නවා. ආමේන්. හලුනේ මම කියන තේරෙනවද? ඒ නිසා බය වෙන්න එපා කාටවත්. ආමේන්. බය වෙන්න එපා කිසිම මිනිසෙක්. බයිබලයේ කියන අපි පෙරලගමු. ලූක් 12 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ ඉඳන් 6 වෙනි පදේ දක්වා. right. මොකද කියන්නේ? මාගේ මිත්‍රයෙනි ශරීරේ නසා ඒපසු කිසිවක් කරන්න බැරි අයිට බය නොවෙලා යයි කිවි. වරිගේ ශරීරේ නසලා එතනින් පස්සේ කිසිවක් කරන්න බැරි අයට බය වෙන්න එපා කියලා මම කියන්නේ. ආමේන්. මනුස්සයර පුළුවන් මරලා දාන්න විතරයි. ඒක කරන්නත් බෑ. ඒක දෙන්න අවසර දෙන්න. එනස අවසර දෙන්න අවබෝධ. අය මනුස්සයට පුළුවන් මනුස්සයෙක් මරන්න විතරයි. කරන්න පුළුවන් උපරිම හානිය ඒක. හැබැයි එතනින් පස්සේ යාට දෙයක් කරන්න බෑ. යාට පුළුවන් දෝ ආයෙත් යන ස්වර්ගෙට ගිහින් ආයෙත් යන අපායට ගිහින් ස්වර්ගෙට ගිහින් සැපදේ පුළුවන්. අපායට ගිහින් දුක් දෙන්න පුළුවන්. යාමලකට කියන්නේ මෙයා මේ මගේ තරහකාරයි. මේ මමයි මෙයාව බැරි මෙයාව පොඩ්ඩක් පුළුවන්. බෑ. ඔබ යන තැන වෙනස් කරන්න යන්න බෑ. ආමේන්. බයිබලයේ කියනවා එයාට බය වෙන්න එපා. හැබැයි මම දැන් කියනවා ඔයාලා බය වෙන්න ඕනේ කාටද කියලා මම ඔයාලට පෙන්නනවා. මොනියද? ශරීරය නැසලා ආත්මය නිරේ හෙලන්න පුළුවන් තැනන් මහන්සියට බය වෙන්න. හලලුයා. දෙවියන් වහන්සේට පුළුවන්. මොකද කියන්නේ? මෙතන කියන්නේ මොකද? මරන්න. මොකද සේව කරන්නේ? එතන කියනවා දෙවියන් වහන්සේට පුළුවන් මරන්න. ඒ ආත්මය අරන් ගිහිල්ලා නිරේට හෝ ස්වර්ගයට දාන්න. ආමේන්. ඒ නිසා උන්වහන්සේට බය වෙන්න. ළඟින් එකාට කියන්නේ එයාට බය වෙන්න කියලා. හලලුයා. ඔබ දෙවියන් වහන්සේට බය වුණොත් කාටවත් right. හලලුයා. ඔබ දෙවියන් වහන්සේට බය වුණොත් ඔබ කාටවත් බය වෙන්නේ නැහැ. ආමේන්. හලලුයා. හැබැයි ඔබ මිනිස්සෙක්ට බය වුණොත් ඔබට සිද්ධ වෙනවා හැම දෙයකටම බය වෙන්න. ආමේන්. හලලුයා. හලලුයා. බය වෙන්න. ඔයේ ගියා. ජනාධිපති කුමාරහම වුණා. right. සුභාරච්චි ගියා. ඉතින් කතා කරා. ආමේන්. ආමේන්. ගහයිද දන්නේ? බණීද දන්නේ? එයා මොනවා කියයිද දන්නේ නැහැ. මොනවා කිව්වද කොහොමද? දැන් කියවද ඉන්නේ? ගැව්වොත් කොහොමද? ප්‍රශ්නයක් නෑ ඔයා වැඩි කරලා. ආමේන්. පුරව කරන්නේ ඇදලා එළියට දැම්මම ඔයා ඔයාගේ වැඩි කරනවා. ඔයා දෙවියන් වහන්සේට බයයි. දෙවියන් වහන්සේට ආදරේ නිසා ඔයා උන්වහන්සේ කියපු දේ කරන්න තමයි ඔයා යන්නේ. ආමේන්. ආමේන්. හලෙලූයා. දැන් මිනිස්සුන්ට බය වෙන්න. ඔයාට සුභාරංචි කියන්න හිතුනොත් ආයෙ දෙපාරක් හිතේ ඉන්නත් එපා. කියලා දාන්න. ආමේන්. හලෙලූයා. මාත් එක්ක ඉන්නවද? ආමේන්. ආමේන්. right. බය ඔයාට මොනවා කරයිද? ඔබ තහගන්න බය ඔයාට මොනවා කරයිද? ඔය බය වුණොත් ඔයාට මොනවා කරයිද? මේ බය ඔයාට මොනවා කරයිද? උදේ මාස සුපුරි බෙතර යථාර්ථයෙන් කියනකොට එක පදයක් කිව්වා. බය රෝගයක් තියෙනවා. ඔව්. දැන් ඒක පදයක් කිව්වා. යෝග කියලා කියලා නේද? මිනිස්සු බය වෙන දේ උඩ සිත් වෙනවා. ආමේන්. හලෙලූයා. මිනිස්සු බය වෙන දේ යාර සිත් වෙනවා. බය අපතිස්සෙම ඔයාව රඳවලා තියාගන්නවා. ආමේන්. හලෙලූයා. සමහර වෙලාවලදී ඔබට හිතලා නැද්ද? මම මේක මේ දේ කරා නම් හොඳයි කියලා. දැන් මේ වගේ දෙයක් හරි. මම මේ වගේ දෙයක් කියනවා. සමහර යනසුවාට කතා කරලා කියනවා මේ බිස්නස් එක කරන්නේ.
වෙනසෝන කතා කරලා කියන මේ බිස්නස් එක වැඩ කරන්න කියලා. ඒකට ඔයාලා හිතට එන මේ බිස්නස් එක කරන්න පුතයි කියලා. හැබැයි ඔයා බය වෙනවා ඒක තමයි. ඒක කොහොමද කරන්නේ? නැත්නම් පාස කතා කරලා කියනවා මේ බිස්නස් එක කරන්න කියලා. ඔයා හිතනවා කොහොමද මේක කරන්නේ? සල්ලි වේදම් කරන්නේ. ටිකක් ලොකු ගාණක් වැය වෙන එකක් කියමු. ලොකු ගාණක් වැය වෙන එකක්. සල්ලි වේදම් කරලා මේක ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. හලලුයා කියන්නේ හදනවා. මොකක් වෙයිද කියලා බය වෙනවා. මිනිස්සු ඕක ගණීද? මිනිස්සු ඕකට මොනවා කියයිද? ඔය බය වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? දෙවියන් මාසේ වාට විවෘත කරපු මාර්ගය ඇතුලේ වාට ගමන් කරන්න බැරුව වෙනවා. ආමේ. උන්වහන්සේ පෙන්නපු දෙයට වාට ඇතුල් වෙන්න බැරුව යනවා. ඔයා මොකද බය? ඔයාව රඳවලා තියාගන්න. ආමේ. හලලුයා. මොකද තේරෙනවද? ගොඩක් දේවල් තියෙනවා. right මම මේ දවස් ටිකේම ඔබට කතා කරන ගොඩක් දේවල් තියෙනවා. ඔබ රඳවලා තියා රෝග වලට තියෙන බිය ඔයාව රඳවලා තියා ගන්නවා සුවේනෝදී. ඔයා රෝග වලට බයයි. ඒ නිසා ඔයාට සිද්ධ වෙනවා. රැඳිලා ඉන්න නැත්නම් නතර වෙලා ඉන්න සමහර කෙනෙක්. ලේඩක් බයයක්. බයද අදින්න කල්ලා දෙන්නේ. බලන්න ඔබ බය වුණොත් ඔබ සැක කරනවා. ආමෙන්. ඔබ සැක කරනවා. බය හැමතිස්සෙම කාරණා වෙනවා. කාරණා වෙනවා. ඔබ යක්තියකට බය වෙනවා හැමතිස්සෙම කාරණා වෙනවා. අදියයිද, අරදීද, ඕබෙයිද, දේබෙයිද කාරණා වෙනවා. ප්‍රශ්න, සැකේ ප්‍රශ්න. ආවේ ඒ සෞන්දර්ය සිද්ධ වෙනවා නැතිලා ඉන්නේ. ඔබට දෙවි බය වෙන කෙනා. මොකද බය නැහැ. ආවේ බය වෙලා හිටියද දැන් බයෙන් නිදහස් වෙන මේකෙන් පස්සේ. වචනේ පස්සේ. හalleluya. බය විතර මොකරා වල පියාගන්න. ළඟින් දේශනාවට කියන්න බය වුණොත් එකතරින් දෙනවා.